සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්වම. ඉතින් ඔන්න යාළුවනේ අදත් අලුත් තොරතුරක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඉතින් ඔන්න ඔයාලා අපේ ටෙරා ඇකඩමි YouTube channel එක subscribe කරලා එකතුනේ නැති කෙනෙක් නම් ඔයාට දැන් පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ එක බලන අතරතුරේ තියෙන පල්ලෙහා රතු පාට subscribe button එක click කරලා එහා පැත්තෙන් එන bell icon එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. මොකද කියනවා නම් අස්සසුම සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට රජයේ දීමනා සම්බන්ධයෙන් ඉතින් ඒ වගේම ඔයාලට මෙන්න මේ විදිහට ඔන්ලයින් මුදල් උපයන හැටි වගේ මෙන්න මේ වගේ ගොඩක් දේවල් අපේ channel එකෙන් ඔයාලට ඉස්සරහට වීඩියෝ අරගෙන එන්න ඉස්සරහට අනිවාර්යෙන්ම අරගෙන එනවා. ඉතින් ඒ හින්දා ඉතින් ඔන්ලයින් ෆෝන් එකකින් ඒ කියන්නේ වගේ ජංගම දුරකථනයෙන් මුදල් උපයන්න සහ මෙන්න මේ අස්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීමනා සම්බන්ධයෙන් තොරතුරු නිවැරදි වෙලාවටම දැනගන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් එහෙම කරේ නැත්නම් ඔයාලට මෙන්න මේ විදිහට අස්සසුම සම්බන්ධයෙන් තොරතුරු සහ මෙන්න මේ විදිහට මුදල් උපයන තොරතුරු මෙන්න මේ විදිහට මග හැරෙන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ අද අරගෙන අවිලා තියෙන අස්සසුම සම්බන්ධයෙන් තොරතුරක්. ඉතින් මේක අලුත් තොරතුරක්. ඉතින් ඔන්න මේ දැන් ඔයාලට ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට BOC එකට මෙන්න මේ විදිහට මුදල් වැටුණු ස්ලිප් එකක්. ඒ කියන්නේ මැසේජ් එකක්. ඉතින් ඔයාලා හොඳ ආකාරවම දන්නම ඇති. සාමාන්‍යයෙන් අපේ බැංකු ගිණුමකින් මැසේජ් එකක් එනවා. ඉතින් ඒ කියන්නේ අපේ බැංකු ගිණුමකින් මුදල් ගියොත් හෝ බැංකු ගිණුමට මුදල් බැර වුණොත්. ඉතින් මේ ඔයාලට දැන් ඩිස්ප්ලේ එකේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ මෙන්න මේ විදිහට BOC බැංකුවක ඉතින් අපේ ටෙලිග්‍රෑම් එකේ ඉන්න එක්කෙනෙක්ගේ BOC බැංකුවටම මේ විදිහට අස්සසුම මුදල් බැර වුණු මැසේජ් එකක් තමයි BOC එකකින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන සඳහන් වෙලා තියෙන්නේ රුපියල් 10000ක මුදලක් තමයි. ඉතින් මේ කෙනාට රුපියල් 17500ක් තමයි ලැබෙන්න නියමිත වෙලා තිබ්බේ. ඉතින් යාළුවනේ ඒත් මෙන්න මෙන්න කනගාටුවෙන් කියන්න වෙනවා. ඉතින් මෙයාට ලැබිලා තියෙන්නේ රුපියල් 10000යි. ඉතින් මේ தත්ත්වෙට හැමෝම බලපාලා ඇති මං කියලා හිතනවා. ඉතින් ඒ කියන්නේ හැමෝටම මෙන්න මේ දේ වෙන්න ඇති කියලා මං විශ්වාස කරනවා. මොකද කියනවා නම් ගොඩක් කට්ටිය මට මැසේජස් දාලා ඉවලා තිබ්බා. ඒ වගේම මගේ අනිත් channel එකේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා තිබ්බා. මොකද මෙන්න මේ ඇත්තට මට මුදල් රුපියල් 10000ක් ලැබෙන්න තිබ්බ කට්ටියට රුපියල් 5000ක් ලැබිලා තියෙනවා. ඒ වගේම 18500 ලැබෙන්න තියෙන කට්ටියට මෙන්න මේ විදිහට රුපියල් 10000ක් ලැබිලා තිනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මුදල් අඩුවෙන් තමයි මේ ගොඩක් කට්ටියට වැරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලත් මෙන්න මේ අපරතැබ්බිට බලපාන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාටත් එහෙම වුණාද කියලා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට අද තොරතුරේ මෙන්න මේ විදිහට දෙවන අදියට ඒ කට්ටියගේ මෙන්න මේ විදිහට සැප්තැම්බර් 30 ඔක්තෝබර් 1 වෙනිදා වගේ ඉඳලා මෙන්න මේ විදිහට කිසිම දැනුම් දීමකින් තොරව ඒ කියන්නේ මෙයාලගේ සිස්ටම් එකේවත් මෙන්න මේ විදිහට මුදල් වැටෙනවා කියලා සඳහන් වෙලා තිබුණේ නැහැ. කිසිදු දැනුම් දීමකින් තොරව ඔයාලගේ බැංකුව ගිණුම් වලටම මෙන්න මේ විදිහට මුදල් බැර කරලා තිනවා යාළුවනේ. ඉතින් ගොඩක් කට්ටියට මෙන්න මේ විදිහට ලැබිලා තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකේ දුවල්ලා පෙන්නුවා BOC බැංක් එකක මෙන්න මේ විදිහට අස්සසුම මුදල් 10000ක් වෙනවා කියලා රිසිට් එකක්. ඉතින් ඒක ඔයාලට මෙන්න මේ විදිහට සාක්ෂියක් විදිහට තමයි මම මේක ඉදිරිපත් කරේ වීඩියෝ එක තුලින්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ බලන ගොඩක් කට්ටියට මෙන්න මේ විදිහට මේ මුදල් ලැබිලා ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ විදිහට මුදල් ලැබුණා නම් ඔයාගේ බැංකුවයි ඒ කියන්නේ ඔයාලා අස්සසුම සිස්ටම් එකට ඇඩ් කරලා තියෙන බැංකුවයි මෙන්න මේ විදිහට ඔයාට ලැබුණු මුදලේ සංඛ්‍යාව ඒ කියන්නේ මුදලේ අගයත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මගේ ඉස්සරහා වීඩියෝස් ඔයාලට තොරතුරු අරන් එන්න අස්සසුම තොරතුරු අරන් එන්න ඒක ගොඩක් වටින දෙයක් වෙයි. ඉතින් මෙන්න මේ විදිහට යාළුවනේ ගොඩක් කට්ටියට ඒ කියන්නේ ලක්ෂ 2කට ඊට වඩා වැඩි සංඛ්‍යාවකට මෙන්න මේ විදිහට දෙවන අදියරේ කට්ටියට මුදල් මෙන්න මේ විදිහට වැරලා තියෙනවා. ඒත් ඉතින් කනගාටුවෙන් හරි කියන්න ඕන වෙලා තිබ්බේ මෙන්න මේ විදිහට අස්සසුම මුදල් අඩුවෙන් තමයි මේගොල්ලන්ට ලැබිලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට ලැබුණ එක පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට වෙරිෆයි වෙච්ච කට්ටියටයි not verify ඒ කියන්නේ open account කියන සෑම කෙනෙකුට වගේම මෙන්න මේ විදිහට මුදල් වැරලා තියෙනවා. ඒ කියන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව සිස්ටම් එකේවත් පෙන්වන්නේ නැතුව. හරි ඉතින් දැන් ඔයාලා මේ වීඩියෝ එක බලන ඔයාට මුදල් ලැබිලා නැත්නම් ඔයා සිස්ටම් එකේ කොයි වෙලාවකටවත් යන්න එපා. ඉතින් මොකද කියනවා නම් සිස්ටම් එකේ මෙන්න මේ විදිහට මුදල් මෙන්න මේ විදිහට වැටෙන්න තියෙනවා. මේ විදිහට මේ දිනෙට වැටෙනවා කියලා කිසිම එකකින් සටහන් වෙලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මෙන්න මේ විදිහට සිස්ටම් එක චෙක් කරලා වගේ ජාතික හැදුණුපත් අංකය ගහලා බැලීමේ හැකියාව මේ වෙනකොටත් තියෙනවා. ඉතින් හරි දැන් ඉතින් මෙන්න මේ විදිහට දෙවන අදියරේ කට්ටියට යාළුවනේ ඉතින් මුදල් ලැබිලා නැති කට්ටිය. ඒ කියන්නේ මුදල් ලබාගෙන නැති කට්ටිය. ඉතින් මේ වෙනකොටත් ගොඩක් සංඛ්‍යාවක් ගිනා මුදල් ලැබුණේ නැති කට්ටිය. ඉතින් ඒගොල්ලෝ බැංකු ගිණුම් හරියට ඇඩ් කරලා සිස්ටම් එකට හරි තොරතුරු නිවැරදි තොරතුරු ලබා දීලා තාම ඒ කට්ටියට මුදල් ලැබුණේ නැහැ නේද? ඉතින් දැන් අපි බලමු මෙන්න මේ කට්ටියට මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ඉතින් මෙන්න මේ විදිහට කියලා තියෙන්නේ ඔයාලට මෙන්න විදිහට දෙවන අදියරේ මුදල් ලැබුණේ නැති කට්ටියට ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇති සිස්ටම් එකේ අප්ඩේට් වෙන්නේ මෙන්න මේ විදිහට හැම මාසිකම 6ත් 7ත් 8ත් අතර මෙන්න මේ දවස් 3 ඇතුළත ඔයාලගේ අස්සසුම සිස්ටම් එක අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ සිස්ටම් එකට මුදල් බැර වෙන්නේ මෙන්න මේ 6 7 8
මෙන්න මේ දවස් 3 ඇතුළත තමයි. ඉතින් පළවෙනි අදියරේ කට්ටියගේ මෙන්න මේ විදිහට සිස්ටම් එක ඔක්තෝබර් 6 7 8 අප්ඩේට් වෙනවා කියලා මෙන්න මේ විදිහට අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට සිස්ටම් එකට මුදල් වැන්නකොට මෙන්න මේ දෙවන අදියරේ මුදල් ලැබුණේ නැති කට්ටියට මෙන්න මේ විදිහට කිසිදු දැනුම් දීමකින් තොරව ඔයාලගේ බැංකු ගිණුම් වලටම මුදල් බැර වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපිට දැන් මේ ලැබිලා තියෙන තොරතුරු අනුව. ඉතින් අනිවාර්යයෙන්ම මුදල් ලැබුණේ නැති කට්ටිය ඉවසගෙන ඉන්න. පළවෙනි අදියරේ සිස්ටම් එකට 6 7 8 මුදල් අප්ඩේට් වෙනකොට ඔයාගේ ගිණුම් වලට මෙන්න මේ විදිහට කිසිදු දැනුම් දීමකින් තොරව මුදල් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අලුත් තොරතුරක් ලැබුණ සැනින් ඔයාලව දැනුවත් කරනවා. ඒ හින්දා ටෙරා අකාඩමි YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දීගට මේක තුලා ඉන්න අස්සසම සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට රජයේ දීමනා සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට ඔයාගේ ඔන්ලයින් ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔන්ලයින් මුදල් උපයන විදිහත් අපේ channel එකකින් ඉස්සරහට වීඩියෝ මාලාවක් ඔයාලව දැනුවත් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ බලන්නත් අපේ channel එකත් එක්ක එකතුලා ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට මුදල් පිළිබඳ මෙන්න මේ දෙවෙනි අදියරේ පළවෙනි අදියරේ මුදල් පිළිබඳව තවත් තොරතුරක් හමු වුණ සැනින් ඔයාලව දැනුවත් කරන්න අප සූදානම්. ඉතින් අපේ channel එකත් එක්ක එකතුනේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අපි අලුත් තොරතුරක් දැනගත්තු සැනින් ඔයාලව හරිම තොරතුරු දීමෙන් ඔයාලව දැනුවත් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක එකතුලා ඉන්න. එහෙනම් අපි තවත් තොරතුරකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.